තවත් පුජි එතන ඇයිරුකුලට මන්දු වෙන්න මේ ඇත්තන්නේ මේ රට විතරක් නෙවෙයි ලෝකෙම ඇයිරුකුලට මන්දු කරනකොට එහෙම මිනික් ගැට්ටු ඉදිනවා. දැන් හැම එකමත්ම මිනික් ගැට්ටුන්නේ අර ආශාව තණ්හාව හින්දා ලොකු තරගයක් හින්දා ඒ මට්ටමට මිනික් ගැට්ටු මන්දු වෙලා තිබෙනවා. සත්කම සමහරවිට සිව්පා සතුන්ගෙන් ඉගෙන ගන්න සිද්ධ වෙන අවස්ථාවක් වෙන්න අවස්ථා තිබෙනවා. ඊට පස්සේ දවසක් පළ නැති හේනෙකදී තේරුම් පොඩ්ඩ මන්තු කරගත්තේ දැන් අර අප්පිලැත්තෝ කොදෝ විච්ච කැකුලෙක් අම්මිලැත්තෝ ළඟ තෙන්නේ තිබාගෙන දැන් මේ පැල කොදෝ විච්ච එනකට මංගච්චනකොට ලොකු තැනෙන් තියරච්ච මංගච්චනවා. එතකොට මේ කැකුලව ආරක්ෂා කරන මන්තු කරගන්න එකම අම්මිලැත්තන්ට ලොකු කරදරයක්. හැබැයි මොන එක මන්දු වුණත් දැන් මන්දු කරන්න එකම කොදොයි පැල් පොජ්ජක් කොදෝ වුණත් දැන් කැකුලා දිරච්චට මන්දු කරන්න කොදෝ විලා ආරක්ෂා කරන මන්දු කරගන්න ඕනේ. අම්මිලැත්තෝ තෙමුම් පොජ්ජ මන්දු විලා හරි කැකුලම ආරක්ෂා කරන මන්දු කරගන්න. ඉතින් ඒතන ඇත්තටම අම්මිලැත්තෝ එකම දැන් අර මේ ඇත්තෝ අර මුලින් කතා දැම්මා වාගේ මේ අම්මිලැත්තෝ යන්නේ මාම කැච්චම්ම දැන් ලොකු වගකීමක් තිබෙන ලොකු ආදරයක් තිබෙන එකම තමයි අම්මිලැත්තෝ. ඒකට දැන් ඒ ඇත්තෝ මොන එක මන්දු කරගෙන හරි ඒ ඇත්තෝ මියබර දැම්මත් ගැටලුවක් කොදොයි කියන තැන මේ ඉඳ තිබාගෙන තමයි මේ වාගේ මේ කතාව හැදුම් පොඩ්ඩ මන්දු වෙලා තිබෙන්නේ. ඒක ඇත්තටම අයිරුකුලට මන්දු කරනකොට අර අම්මිලැත්තෝ කොදෝවිච්ච මේ අප්පිලැත්තෝ කොදෝවිච්ච අම්මිලැත්තෝ එකම කැකුලව මේ ආරක්ෂා දෙන මන්දු කරන එකම අර පැලක් කොදෝවිච්ච හේනක වගේ වගකීමක් මන්දු කරගන්න තරම් එකම කොදෝ වෙනවා. හැබැයි ඒ වුණත් ඒ ඇත්තු පච්චට මංගච්ඡන්න කොදෝ වෙලා ඒ ඇත්තන්නේ වගකීම ඒ ඇත්තු මන්දු කරනවා. ඒ හින්දා එතන හරි ඇත්තටම ලයි පොජ්ජට තේරුම් පොජ්ජ මන්දු වෙන එකම. ඉතින් ඒ හින්දා තමයි එතන මේ ඇත්තු තේරුම් පොජ්ජ මන්දු කරගන්නේ.